ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම මැයි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී මුදල් ගැන තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් අනිවාර්යෙන්ම ඔබලා තියාගන්න. එතකොට යාට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් මේ මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී මුදල් ලැබෙන දිනේ සහ මේ මාසේ කාටද මේ සල්ලි ලැබෙන්නේ කියලා තමයි ගොඩක් අය මගෙන් ප්‍රශ්න කරලා තිබ්බේ. ඉතින් අන්න ඒ නිසා ඒ ගැන සොයලා බලලා තමයි ඔයාලට මේ තොරතුරු ටික ලබා දෙන්නේ. අපි මුලින්ම බලමු මේ මාසයේදී කාටද සල්ලි කැපෙන්නේ, ඒ වගේම මේ මාසයේදී කාටද සල්ලි ලැබෙන්නේ කියලා. ඉතින් මේ මාසයේදී ප්‍රතිලාභී මුදල් ලැබෙනවා සංක්‍රාන්තික කණ්ඩායමේ නැති අනෙකුත් සියලුම දෙනාට. ඉතිං රුපියල් 5000 සහ රුපියල් 2500 අරගන්න සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න අයට මැයි මාසේ ඉඳන් මුදල් ලැබීම නතර කරනවා. ඒ කියන්නේ මුදල් ලබා දෙන්නේ නැහැ. හැබැයි අනිත් කොට්ටාසයට ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා රුපියල් 10000ත් 8500 17500 ඔය වගේ විවිධ මුදල් අරගන්න අය ඉන්නවා, ලැබෙන අය ඉන්නවා ඒගොල්ලන්ගේ වත්කම් අනුව. ඉතින් අන්න ඒගොල්ලන්ට මුදල් අනිවාර්යෙන්ම මේ මාසයේදී ලැබෙනවා. ඉතින් එයාලගේ මුදල් කපා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න අයට විතරයි මුදල් කපා හැරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් ඊළඟට බලන්න ඇති මේ මාසේ සල්ලි ලැබෙනකොට කවදා වගේ වෙයිද කියලා. ඉතින් මේ මාසයට අදාළව මුදල් සිස්ටම් එකට දානවා කියලා දැනුම් දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මාසේ 4-5 වෙනකොට පළවෙනි සතිය ඇතුළත මුදල් ඔයගොල්ලන්ගේ සිස්ටම් එකට වැටෙනවා ඒ කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මුදල් ප්‍රොසෙස් වෙලා බැංකු ගිණුම් වලට ගිණුම් ගත වෙනවා මේ මාසේ 17 වෙනිදාට පෙර. ඒ කියන්නේ මේ මාසේ 15 17 අතර කාලය තුලදී ඔයාලට බැංකු ගිණුම් හරහා මුදල් ඔයාලගේ අතටම අර ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා තමයි ඔයාලට දැනුම් දෙන්න තියෙන්නේ. ඉතින් මේ කරුණ වල යම් කිසි හෝ වෙනසක් සිද්ධ වුණොත් මං එසැනින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා ඔයාලව දැනුවත් කරනවා. ඉතින් නැවත වාරයක් මතක් කරනවා ඔයගලන්ට රස්තියාදු නොවි කාලයේ ශ්‍රමයේ මුදල් හැම දෙයක්ම ඉතිරි කරගෙන මේ මුදල් සිස්ටම් වලට වැටිච්ච ගමන් බැංකු ගිණුමට වැටිච්ච ගමන් දැනගන්න ඕනි නම් අනිවාර්යෙන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා දැන්මම මාව subscribe කරලා තියාගන්න. ඉතින් මං හිතනවා මේ තොරතුරු ටික ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අනිවාර්යෙන්ම මාව like එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න subscribe කරන්න. ඕගලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒක අස්වැසුම ගැන, ඒ වගේම ආබාධිත මුදල් ගැන, පාසල් දරුවන්ගේ දීමනා ගැන, මේ ඕනම දෙයක් ගැන උනට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දැනගන්න තියෙන ඕනම දෙයක් කමෙන්ට් කරන්න. මම ඒ ගැන සොයලා බලලා ඔයගලන්ට විස්තර අරන් එන්නම්. ඉතින් එහෙමනම් මම ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා සෑම දෙනාටම සුබ දවසක් වේවා.